ඔයා ටයිම් මැනේජ්මන්ට් ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ද? ඔයාට ටයිම් මැනේජ් කරගන්න බැරුව ලත වෙන කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයා ටයිම් මැනේජ්මන්ට් ගැන දැනගන්න කැමැත්තෙන් ආසාවකින් ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන හැම කෙනෙක්ටම වැදගත් වෙයි කියන මාතෘකාවක් තමයි අපි අද කතා කරන්නේ. 52.17 විනාඩි 52ක් ඔයා ඩීප් ෆෝකස් එකේ ගැඹුරින් වැඩ කරලා විනාඩි 17ක් ඔයා බ්‍රේක් එකක් ගන්නවා. ඔයා මෙන්න විනාඩි 17ේදී ඔයා කැමති ඕනම දෙයක් කරන්න පුළුවන්. ඔයාට ඕන නම් ඔයා කැමති කෑමක් කන්න පුළුවන්. එහෙම නැත්නම් කෝෆි එකක් බොන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා සින්දුවක් අහන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයා කැමති ඕනම දෙයක් මෙන්න මේ ටයිම් එකේදී කරන්න පුළුවන් විනාඩි 17ේදී. සමහර කට්ටිය ඉන්නවා මෙන්න මේ ටයිම් එකේදී Facebook යන්න ඊට පස්සේ වගේ අනවශ්‍ය විදිහේ සෝෂල් මීඩියාස් යූස් කරන කට්ටිය ඉන්නවා. එහෙම නැතුව මේක වැදගත් ඵලදායී විදිහට තමන්ගේ බ්‍රේක් එක ගත්තා නම් හොඳයි කියලා මම කියන්නේ. ඔයා දන්නවද මෙහෙම කරන්නේ ඇයි කියලා? මෙහෙම කරන්න හේතුවක් තියෙනවා. මෙන්න මේ 52.17 කියන ටෙක්නික් එක හොයාගෙන තියෙන්නේ කැනේඩියන් ජාතිකයෙක් වන ජුලියා ගිෆෝඩ් කියන කෙනෙක්. මෙයා ව්‍යවසායකයෙක්. මෙයාගේ කම්පැනි එකේ ඉන්න top performing employees ලා අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ කිසිම ඩිස්කෂන් එකක් නැති තැනක තියලා විනාඩි 52ක් එක දිගට ඩීප් ෆෝකස් එකේ වැඩ කරන්න කියලා තියෙනවා. අන්න ඒව වැඩ කරලා විනාඩි 17ක් ඒගොල්ලන්ට බ්‍රේක් එකක් දීලා තියෙනවා. විනාඩි 17ක්දී ඒගොල්ලන්ට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒගොල්ලෝ කැමති එයාලගේ විනෝදාංශයේ තියෙන ඕනම දෙයක් සින්දුවක් අහන්න, ඊට පස්සේ ඒගොල්ලන්ට කෑමක් කන්න, ෆුඩ් එකක් කන්න, කොෆි එකක් බොන්න, යාළුවෙක් එක්ක පොඩි chat එකක් දාන්න, අන්න ඒ වගේ ඕනම දෙයක් කරන්න කියලා. එහෙම නැත්නම් පොඩක් එළියට ගිහිල්ලා පොඩක් රිලැක්ස් වෙලා ඉන්න කියලා. අන්න ඒ වගේ ඕනම දෙයක් කළා ආයෙ විනාඩි 10කට පස්සේ විනාඩි 52ක් ආයෙම කිසිම ඩිස්කෂන් එකක් නැති තැනක ඉඳලා ඩීප් ෆෝකස් එකේ වැඩ කරන්න කියලා තියෙනවා. අන්න ඒ වැඩ කළා මේගොල්ලෝ නිගමනයකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට වැඩ කරාට පස්සේ අර ඒගොල්ලන්ගේ රීප්ලේස්මන්ට් වැඩි කියලා. ඵලදායීතාවය ඉහළ යනවා කියලා ඒගොල්ලෝ නිගමනයකට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ මෙතනින් නවතුන්නේ ඊට පස්සේ ඒගොල්ලෝ ස්ටඩි සෙන්ටර්ස් වලට ගිහිල්ලා තියෙනවා. ගොඩක් වර්ක්ෂොප් වලට ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ මිනිස්සු වැඩ කරන තැන් වලට ගිහිල්ලා මෙන්න මේ ටයිම් එක එක්ස්පෙරිමන්ට් කරලා තමයි විනාඩි 52ක් 17ක් කියන ටෙක්නික් එකට මේගොල්ලෝ ටයිම් එකක් දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අතරමැදින් බ්‍රේක්ස් එකක් ගන්න එකෙන් ඔයාගේ ටයිම් එක සේව් කරගන්නේ කොහොමද කියලා. ඔයා ඩීප් ෆෝකස් එකේ අවධානය දීලා එක දිගට වැඩ කරගෙන යද්දී ඔයාගේ මොලේ කම්මැලි ගතියක් එනවා. හරි බෝරින් ගතියක් එනවා. අන්න ඒ වෙලාවට තමයි ඔයා පොඩි බ්‍රේක්ස් එකක් ගන්න ඕනේ. අන්න ඒ විදිහට බ්‍රේක් එකක් ගත්තට පස්සේ ඔයාගේ අර තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වෙනවා. අර කාර්යක්ෂමතාවය වර්ධනය වෙනවා. අන්න ඒ වගේ දේවල් ගොඩාක් වැඩි වෙනවා ඔයා අතරමැදි පොඩි බ්‍රේක් එකක් ගත්තට පස්සේ. ඒ වගේම හොයාගෙන තියෙනවා අපේ බ්‍රේන් එක, අපේ මොලේ වැඩ කරන විදි දෙකක් තියෙනවා කියන. එකක් තමයි ෆෝකස් මෝඩ් එක. මෙන්න මේ කියන ෆෝකස් මෝඩ් එකට ආවට පස්සේ තනිකරම අපි හරි කාර්යක්ෂමයි. අපි ගණන් හදනවා, ලියනවා, අපි ක්‍රියේටිව් දේවල් හිතනවා, ක්‍රියේටිව් දේවල් හිතලා ක්‍රියේටිව් දේවල් කරනවා. අන්න ඒ වගේ ඇත්තටම ලොකු දේවල් ටිකක් අපි කරනවා. මෙන්න මේකේ ෆෝකස් මෝඩ් එක ආවට පස්සේ දෙවෙනි එක තමයි ඩිෆියුස් මෝඩ් එක. මෙන්න මේකේ ඩිෆියුස් මෝඩ් එක අපේ මොලේ ආවට පස්සේ අපි හරි බෝරින්, අපිට පොඩි කම්මැලිකමක් දැනෙනවා. අපේ මොලේට එතනින් යාට හිතන්න බෑ. යාට එතනින් බර දේවල්, ලොකු දේවල් කරන්න හිතක් එන්නේ නැහැ. මෙන්න මේකේ ඩිෆියුස් මෝඩ් එකට අපේ මොලේ ආවට පස්සේ එක්සැම්පල් එකක් විතරක් මෙහෙම ගමුකෝ. ඔයා ස්ටුඩන්ට් කෙනෙක්. ඔයා එක දිගට පාඩම් කරනවා. පාඩම් කරගෙන යද්දී ඔයා කොච්චර වැඩක් වුණත් ඔයාට එක තැනකදී කරගෙන බැරි වෙලාවක් එනවා. අන්න ඒ වෙලාවේදී ඔයාට පුළුවන් පොඩි බ්‍රේක් එකක් ගන්න.
ඔයාලට පොඩ්ඩක් නිදිය ගන්න පුළුවන්. පොඩි වෙලාවක් විනාඩි 10ක් නිදියගෙන ඊට පස්සේ ආයිමත් ඔයාලට ඇවිල්ලා ඒ වැඩේ කරනවා. එතකොට ඔයාගේ රිෆ්‍රෙෂින් වැඩි වෙලා ඔයාගේ මොලේ අර බ්‍රේන් එක ආයිමත් අර හොඳ ફોකස් මෝඩ් එකට එනවා. අන්න ඒ වගේ අතරවෙනි බ්‍රේක් එක ගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ඩිෆියුස් මෝඩ් එක බලන්න. අපි දැන් බලමු මෙන්න මේ අතරමැදින් බ්‍රේක්ස් එකක් ගන්න එකෙන් ඔයාගේ ටයිම් එක සේව් කරන්නේ කොහොමද කියලා. ඔයා ගොඩක් ගැඹුරින් හිතලා ඩීප් ෆෝකස් එකේ එක දිගට වැඩ කරගෙන යනකොට ඔයාලට පොඩි බෝරින් ගතියක් දැනෙනවා. එහෙම නැත්නම් ඔයාගේ අර කාර්යක්ෂමතාවය අඩුයි කියලා කම්මැලි කම දැනෙනවා. අන්න ඒ වෙලාවට අර කියපු පොඩි බ්‍රේක්ස් එක ගත්තට පස්සේ ඔයාට ඔයාගේ අර කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒ වගේම අර බෝරින් ගතිය නැති වෙලා ඔයාගේ තීරණ ගැනීමේ හැකියාවෙම ගොඩක් වට වර්ධනය වෙනවා. ඒ වගේම ටයිම් මැනේජ්මන්ට් කියලා කියන්නේ පැය 24ක් ඇතුලේ හැම දෙයක්ම කරන එකක් නෙමෙයි. අපි බලන්න ඕන ප්‍රමුඛත්වයක් දෙන්න ඕන මොනවද කියලා බලන්න ඕන. ඊට පස්සේ ප්‍රමුඛත්වයක් නොදෙන්න ඕන මොනවද කියලා බලන්න ඕන. ඔයා ප්‍රශ්න විසඳන විදිය බලන්න ඕන. ප්‍රශ්න විසඳන ආකාරය බලන්න ඕන. ඒ වගේම ඔයා කාර්යක්ෂම ප්‍රශ්න විසඳන ආකාරය බලන්න. සාමාන්‍යයෙන් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඔයා මෙන්න මේක ඩීප් ෆෝකස් මෝඩ් එකේ දවස් පුරාම try කරනවා නම් ඔයාට ඒක ටිකක් කරගන්න අමාරුයි. හැබැයි ඔයා මේක ස්මාර්ට් විදියට හිතුවොත් එහෙම ඔයාලට මේක දවස් පුරාම නඩවල තියා ගන්න පුළුවන්. මෙන්න මේ කියන අපි කතා කරපු 52.17 කියන ටෙක්නික් එක යූස් කරලා. තව දෙයක් තියෙනවා කියන්නේ සමහර කට්ටිය ඉන්නවා මෙන්න මේ බ්‍රේක්ස් එකේදී දුවනවා. එහෙම නැත්නම් පොඩක් එක්සර්සයිස් කරනවා. එක්සර්සයිස් කළා එයාලගේ තර ඇඟටත් හොඳයි. අර ඇඟේ දින දහඩිය පිට වෙලා කොලෙස්ටරෝල් ගතිය නම්මන සීනිය නම්මන ඒ ඔක්කොම අඩු වෙනවා. ඒ වගේ සමහරු මෙන්න මේ බ්‍රේක් එකේදී තමන්ට දෙයක් කරගන්නවා. ඒ වගේම තමයි ඔයා දවස පුරාම ඩීප් ෆෝකස් එකේ ඉන්න ආදරකොට ඔයාට හිතා ගන්න බැරි විදිහේ අයිඩියාස් එන්නේ ඔයා මෙන්න මේ බ්‍රේක්ස් එක ගන්නකොට තමයි. අනිවාර්යෙන් 17 බ්‍රේක් එක ගන්න. ඔයා වැඩ කරගෙන යන්න. ඔයා වැඩ කරන ආයතනයේ හරි කමන්නේ. ඔයා දන්න හැම තැනකම ඔයා මෙන්න මේ දේ එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. විනාඩි 52ක් වැඩ කළා විනාඩි 17ක බ්‍රේක් එකක් ගන්න. ඇත්තටම සක්සස් වෙයි. මට සක්සස් වුණා. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඇත්තටම ඔයගොල්ලෝටත් ගොඩාක් සක්සස් වෙයි. මෙන්න මේ ස්ටෝරි එක. ඒ වගේම තමයි අද මම කතා කරේ ඔයාලා ටයිම් මැනේජ් කරගන්නේ කොහොමද කියන 52.17 කියන ටෙක්නික් එක. මෙන්න මේ වගේ ගොඩාක් ඔයගොල්ලන්ගේ ජීවිතය හදාගන්න පුළුවන් විදිහේ හොඳ වීඩියෝස් ඉස්සරහට අරගෙන තමයි මගේ ප්ලෑන් එක. ඔයගොල්ලෝ කැමති නම් මාත් එක්ක ඉන්න කැමති නම් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න මාව කරලා තියාගන්න. ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් ඔයාගේ ජීවිතය හදාගන්න පුළුවන් විදිහේ හොඳ වීඩියෝස් අරගෙන එනවා. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම.